අද අපි ඉගෙන ගන්න යන්නේ කොරියානු භාෂාවේ කොරියානු හෝඩියේ තවත් එක කොටසක්. ඒ තමයි හල්කිරි. ඉතින් ඔයගොල්ලෝ තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි යමු අද පාඩමට. අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්නේ කොරියානු හෝඩියේ තවත් කොටසක්. මේකට අපි කියනවා හල්කිරි. එහෙම නැත්නම් කොරියන් භාෂාවෙන් අපි කියනවා පච්චින්. පච්චින් කියන්නේ හල්කිරි. අපි ඉගෙන ගන්නවාද? සිංහල භාෂාවේදී හල් කිරීමක් විදිහට අපි පිල්ලමක් තමයි භාවිතා කරන්නේ. එතකොට ඕනම අකුරකට මේ පිල්ලම එකතු කරාම ඒ අකුර හල් කිරීමක් විදිහට අපිට උච්චාරණය කරන්න උනත් පුළුවන්. හැබැයි කොරියන් භාෂාවේදී මේක වෙනස් වෙනවා. කොරියානු භාෂාවේදී හල් කිරීමක් නැත්නම් පච්චි අපි උච්චාරණය කරනකොට සහ අපි පච්චිම් ලියනකොට අපි භාවිතා කරනවා අපි ඉගෙනගත්ත ව්‍යංජන 19න් ව්‍යංජන 16ක්. අපි මේ ව්‍යංජන 19ම හල් කිරීමක් විදිහට එකතු කරද්දී උච්චාරණය වෙන විදිහ මතක තියාගන්න ඕනේද? ඒක ලේසිද? නෑ, ඒක අමාරුයි. ව්‍යංජන 19 උච්චාරණය වෙන විදිහ හල් කිරීමක් විදිහට මතක තියාගන්න අමාරුයි. එහෙනම් අපි මේක ලේසි විදිහකට මතක තියාගමු. මේ ව්‍යංජන 16 මතක තියාගන්නට වඩා අපිට ලේසි භාවිතා නොවන අපි පාවිච්චි කරන්නේ නැති ව්‍යංජන 3 මොනවද කියලා අපි බලමු. මෙන්න මේ ව්‍යංජන 3 හල් කිරීමක් විදිහට ලියනකොට සහ කොරියානු භාෂාවේ භාවිතා වෙන්නේ නැහැ. මෙන්න මේ ව්‍යංජන 3 කොරියානු භාෂාවේ හල් කිරීම විදිහට භාවිතා වෙන්නේ නැහැ. මොනවද මේ ව්‍යංජන 3? ප, ච සහ ත. ප, ච සහ ත කියන ව්‍යංජන 3 හල් කිරීමක් විදිහට අපි භාවිතා කරන්නේ නැහැ. ඒ ව්‍යංජන තුන ඇරෙන්න එතකොට ඊටු ව්‍යංජන 16 අපි පාවිච්චි කරනවා හල් කිරීම විදිහට කොරියානු භාෂාවේදී. ඊළඟ දේ තමයි කොරියානු භාෂාවේදී අපි හල් කිරීම විදිහට පාවිච්චි කරද්දී උච්චාරණය වෙන ආකාර 7ක් තියෙනවා. උච්චාරණය වෙන ආකාර 7ක් තියෙනවා. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මේ ව්‍යංජන 16 කොහොමද මේ ආකාර 7ට අනුව හල් කිරීමක් විදිහට ලියනකොට උච්චාරණය වෙන්නේ කියලා. මුලින්ම මම කියලා දෙන්නම් කොරියානු භාෂාවේදී අපි පාවිච්චි කරන හල් කිරීම නැත්නම් පච්චිම් වල ආකාර 7. පළවෙනි එක අල් නයන්න. මේක උච්චාරණය අපි කරන්නේ විදිහට. දෙවෙනි එක අල් මයන්න විදිහට අපි උච්චාරණය කරනවා. තුන්වෙනි එක බිඳුව විදිහට අපිට ගන්න පුළුවන් විදිහට උච්චාරණය වෙනවා. හතරවෙනි එක අල් ලයන්න. එහෙම නැත්නම් ඒ විදිහට අපි උච්චාරණය කරනවා. පස්වෙනි එක අල් පයන්න නැත්නම් විදිහට උච්චාරණය වෙනවා. හයවෙනි එක අල් කයන්න. එහෙම නැත්නම් විදිහට උච්චාරණය වෙනවා. හත්වෙනි එක අල් තයන්න විදිහට අපි උච්චාරණය කරනවා. ඔන්න ඔය ආකාර 7ට තමයි මේ ඉතුරු ව්‍යංජන 16 බෙදෙන්නේ. එතකොට මේකත් අපිට මතක තියාගන්න ලේසි. මෙන්න මේ විදිහට මතක තියාගත්තොත්. සහ බිඳුව. මෙන්න මේ හල් කිරීම. මෙන්න මේ 4 සඳහා අපි පාවිච්චි කරන්නේ එක අකුරක් විතරයි. එක අකුරක් විතරයි. එක ව්‍යංජනයක් විතරයි පාවිච්චි කරන්නේ. විදිහට පාවිච්චි කරනවා නයන්න විදිහට අපි පාවිච්චි කරනවා මයන්න ඊළඟට විදිහට පාවිච්චි කරනවා ලයන්න විදිහට අපි පාවිච්චි කරනවා බිඳුව නැත්නම් කියන ව්‍යංජනය අපි පාවිච්චි කරනවා. ඉතින් ඔන්න අපි දැන් ව්‍යංජන 16න් ව්‍යංජන 4ක් කොහොමද හල් කිරීම විදිහට භාවිත කරන්න කියලා දැනගත්තා. සහ කියන ව්‍යංජන 4. ඊළඟ අකුර අල්පයන්න. අල්පයන්න විදිහට නැත්නම් කියන ව්‍යංජනය අපි වෙනුවට අපි භාවිත කරනවා අකුරු දෙක ප සහ හ. ප සහ හ කියන අකුරු දෙක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක උච්චාරණය වෙන්නේ අල්පයන්න කියන උච්චාරණය තමයි එන්නේ. ඔන්න අපි මේ වෙනකොට ව්‍යංජන 6 කොහොමද හල් කිරීම විදිහට යොදාගන්නේ කියලා ඉගෙනගෙන ඉවරයි. තව ව්‍යංජන 10ක් තියෙනවා. මේ 10 බෙදෙන්නේ තව කොටස් දෙකකට. එහෙනම් ඊළඟ එක තමයි අල් කයන්න කියන හල් කිරීම. එහෙම නැත්නම් ව්‍යංජනය. මේකදී අපි පාවිච්චි කරනවා ක ඛ
ක සහ ක. ලේසි. කයන්නේ ප්‍රභේද තුන ව්‍යංජන තුන අපි මේකට භාවිත කරනවා. ක ඛ සහ ක. ඔන්න ඔය තුනම හල් කිරීමක් විදිහට භාවිත කරනකොට උච්චාරණය වෙන්නේ අල් කයන්න විදිහට. අපි දැන් මේ වෙනකොට ඉගෙන ගත්තා. අල් නයන්න, අල් මයන්න, අල් ලයන්න, බිඳුව, අල් කයන්න සහ අල් පයන්න. එහෙනම් අපිට ඉතුරුලා තියෙන තව එක ආකාරයයි මේක අල් තයන්න කියන හල් කිරීම. ඉතුරු ව්‍යංජන හතම අයිති වෙන්නේ එහෙනම් අල් තයන්න කියන හල් කිරීම විදිහට. මෙන්න මේ ව්‍යංජන හත අපි පාවිච්චි කරනවා අල් තයන්න. මේ ව්‍යංජන හත ස්වරයක් යටින් ලියුවට පස්සේ එයා උච්චාරණය වෙන්නේ අල් තයන්න විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොරියානු භාෂාවේ පච්චින් එහෙම නැත්නම් හල් කිරීම වලට අදාළ වෙන ව්‍යංජන අකුරු 16 ආකාර 7ට බෙදලා අපි ඉගෙන ගන්න. ඉතින් ඕගොල්ලන් මතක තියාගන්න ලේසි ව්‍යංජන 19යි ව්‍යංජන 19න් ත ප සහ ච කියන ව්‍යංජන තුන හල් කිරීමක් විදිහට යොදාගන්නේ නැහැ. එහෙනම් ඉතුරු ව්‍යංජන 16 තමයි අපි හල් කිරීමක් විදිහට යොදාගන්නේ. ඒ ව්‍යංජන 16 නොත් න ම ල බිඳුව කියන ව්‍යංජන හතරට හල් කිරීම හතරට අකුරු හතරයි එක ගානේ. ඊළඟට ප අල් පයන්නට ප සහ ප කියන අකුරු දෙක විතරයි. ඊළඟට අල් කයන්න විදිහට අපි ක ඛ සහ ක කියන අකුරු තුන භාවිත කරනවා. ඊළඟට ඉතුරු වෙලා තියෙන ව්‍යංජන හත පාවිච්චි කරනවා අල් තයන්න විදිහට. ඉතින් මම මුලින් කිව්වා වගේ අපිට සිංහල භාෂාවේ නම් අපි පිල්ලමක් පාවිච්චි කරනවා හල් කිරීම විදිහට. හැබැයි කොරියානු භාෂාවේ ආකාර 7යි. ඒ ආකාර 7ට අපි පාවිච්චි කරන්නේ ව්‍යංජන අකුරු. මේ ව්‍යංජන අකුරු ස්වරයක් යටින් ලිව්වාට පස්සේ ඒක අපි උච්චාරණය කරනවා හල් කිරීමක් විදිහට. හල් අකුරක් විදිහට තමයි උච්චාරණය වෙන්නේ. එහෙනම් අපි බලමු මේ හල් කිරීම යොදාගෙන උදාහරණ කීපයක්.